අයිබෝන් සුබ දවසක්. අද දවසේ මගේ channel එක මගින් කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා යතුරු පැදි වල භාවිතා වන ජොලන පද්ධතිය. නැත්නම් යතුරු පැදි වල පණ ගැනීමට අවශ්‍ය ජොලන ක්‍රමය පිළිබඳ නැත්නම් ඉග්නිෂන් සිස්ටම් එක ගැන කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒකේ භාවිතා වන උපාංග පිළිබඳ තමයි කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. CDI ජොලන පද්ධතිය පිළිබඳ තමයි කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් බලමු මේ උපාංග මොනවාද කියලා. ඒ උපාංග කිහිපයක් ගැන ඔයාලට කෙටි හැඳින්වීමක් කරනවා. ඒ විගුණක් අදගත්තේ කියලා මම බලාපොරොත්තු වෙනවා. එහෙනම් බලමු මොනවාද මේ කොටස් කියලා. මුලින්ම බලමු එහෙනම් යතුරු පැදියේ මූලිකව විදුලිය නිෂ්පාදනය වන උපාංගය වන සෝස් කොයිල් එක නැත්නම් ස්ටාර්ට් කොයිල් එක පිළිබඳ. මේ තියෙන ස්ටාර්ට් කොයිල් වර්ග දෙකක්. මේකේ මෙන්න මේ ස්ටාර්ට් කොයිල් එක බලන්න නැත්නම් සෝස් කොයිල් එක. මෙන්න මේ සෝස් කොයිල් එකෙන් තමයි විදුලිය මුලින්ම නිෂ්පාදනය වෙන්නේ. ඒ වගේම වෙන වර්ගයක් තියෙනවා මෙන්න මේ සෝස් කොයිල් වර්ගේ. සෝස් කොයිල් එකේ මුලින්ම විදුලිය නිෂ්පාදනය වීම තමයි වෙන්නේ. ඒ කියන්නේ මේ සෝස් කොයිල් එක වටා මැග්නිටෝ වීල් එක කැරකිලා විදුලිය උත්පාදනය කරනවා. මගේ කලින් වීඩියෝ වල තියෙනවා මේ සෝස් කොයිල් එක පිළිබඳ තව වීඩියෝ තියෙන එකත් බලන්න ඔයාලා. ඉතින් මේකේ ඉතින් මුලින්ම යතුරු පැදියේ විදුලිය උත්පාදනය කරන මූලික උපාංගය තමයි මේ සෝස් කොයිල් එක කියන එක. ඉතින් මේ සෝස් කොයිල් එකෙන් විදුලිය උත්පාදනය වෙලා ගමන් කරන්නේ CDI යුනිට් එකට. එහෙනම් බලමු අපි CDI යුනිට් එක කියන්නේ මොකක්ද කියලා. මේ තියෙන්නේ CDI යුනිට් වර්ග කිහිපයක්. ඒ යතුරු පැදි වල වර්ග කිහිපයක භාවිත කරන CDI යුනිට් කිහිපයක් තියෙන්නේ මේ. තව තියෙන එක එක වර්ග වල CDI යුනිට් මේ වර්ග තුනක CDI යුනිට් තමයි මේ තියෙන්නේ. නමුත් මේ CDI යුනිට් වලින් කරන කාර්යය එකයි. ගොඩක් CDI යුනිට් වල තියෙනවා බැටරි CDI කියලා තියෙනවා මැග්නිටෝ CDI කියලා තියෙනවා. එතකොට මම මේ හඳුන්වලා දෙන්නේ මැග්නිටෝ CDI ක්‍රමවල CDI යුනිට් පිළිබඳ තමයි හඳුන්වලා දීමක් කරන්නේ. එතකොට සෝස් කොයිල් එකෙන් නිෂ්පාදනය වන විදුලිය ගමන් කරන්නේ මෙන්න මේ CDI යුනිට් එකට. CDI යුනිට් එකේ ගබඩා කරගෙන තියා ගන්නවා ඒ සෝස් කොයිල් එකෙන් උත්පාදනය වෙන කරන්ට් එක ගබඩා කරගෙන තියා ගන්නවා. ඒ විදුලිය මුදා හැරීමක් සිද්ධ වෙනවා එක් අවස්ථාවක. ඒ කියන්නේ මැග්නිටෝ වීල් එක කැරකිලා එක් අවස්ථාවක විදුලිය මුදා හැරීමක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ සෝස් කොයිල් එක ළඟම තියෙනවා පල්සර් කොයිල් එක කියලා කොයිල් එකක්. පල්සර් කොයිල් එකෙන් කුඩා විදුලි ධාරාවක් මේකට එනවා. ඒ අවස්ථාවේදී තමයි කියන්නේ මැග්නිටෝ වීල් එක කැරකෙන එක් අවස්ථාවක පල්සර් කොයිල් එකෙන් සිග්නල් එකක් දෙනවා මේ CDI යුනිට් එකට. ඒ අවස්ථාවේ තමයි අර සෝස් කොයිල් එකෙන් උත්පාදනය වෙන කරන්ට් එක මේකට ගබඩා කරගෙන තියෙන විදුලිය මුදා හැරීම සිද්ධ වෙන්නේ ඒ සිග්නල් එක පල්සර් කොයිල් එකෙන් සිග්නල් එක දෙන අවස්ථාවේ තමයි. එතකොට මේ CDI පිච්චුනහම යතුරු පැදිය පණ ගන්නේ නැහැ. ඒ කියන්නේ ධාවනය වෙන්නේ නැහැ. එන්ජින් එක නවතිනවා. ඒ කියන්නේ කරන්ට් එක නිෂ්පාදනය වීම සිද්ධ වෙන්නේ නැහැ. ඒ කියන්නේ ප්ලග් එකට කරන්ට් එක එන්නේ නැහැ. ඒක තමයි මේ CDI යුනිට් එකේ මූලික කාර්යය. ඊට පස්සේ බලමු අපි මේ පල්සර් කොයිල් එක පිළිබඳ. ඔයාලට මුලින් සඳහන් කරපු මේ පල්සර් කොයිල් එකේ කාර්යය තමයි මැග්නිටෝ කැරකෙන එක් අවස්ථාවක මේ පල්සර් කොයිල් එක ළඟින් ගමන් කිරීමේදී මේකෙන් කුඩා විදුලි ධාරාවක් නිෂ්පාදනය වෙලා CDI යුනිට් එකට යනවා. CDI යුනිට් එකේ තියෙන විදුලිය සෝස් කොයිල් එකෙන් නිෂ්පාදනය වෙන විදුලිය ගබඩා කරගෙන තියා ගන්නවා CDI යුනිට් එකේ. එතකොට මේ සිග්නල් එක දෙන අවස්ථාවේ තමයි මේ CDI යුනිට් එකේ විදුලිය මුදා හැරීම සිද්ධ වෙන්නේ. එතකොට මේ පල්සර් කොයිල් එක නැත්නම් මේක ට්‍රිගර් කොයිල් කියලා තියෙනවා පිකප් කොයිල් කියලා කියනවා. මේ තියෙන්නේ ගලෝ පල්සර් කොයිල් එකක්. මේ පල්සර් කොයිල් එකෙන් වෝල්ට් දශම ගානක විදුලියක් තමයි නිෂ්පාදනය වෙන්නේ. ඒ කියන්නේ මැග්නිටෝ කැරකෙන මැග්නිටෝ වීල් එක කැරකෙන එක් අවස්ථාවක මේ කොයිල් එක ළඟින් ගමන් කරන කුඩා කොටසක් මැග්නිටෝ වීල් එකේ තියෙන ඒ කොටස ගමන් කිරීමේදී මේකේ කුඩා විදුලි ධාරාවක් නිෂ්පාදනය වෙලා ඒ විදුලිය ගමන් කරනවා CDI යුනිට් එකට. CDI යුනිට් එකට සිග්නල් එකක් තමයි ලබා දෙන්නේ. ඒ අවස්ථාවේදී සෝස් කොයිල් එකෙන් නිෂ්පාදනය වෙන කරන්ට් එක ගමන් කරලා තියෙනවා CDI යුනිට් එකට. CDI යුනිට් එකේ ගබඩා කරගෙන තියා ගන්නවා. ඒ විදුලිය මුදා හැරීම සිද්ධ වෙන්නේ මෙන්න මේ පල්සර් කොයිල් එක මගින් ලබා දෙන සිග්නල් එක මගින් තමයි. ඕක තමයි පල්සර් කොයිල් එකෙන් වෙන කාර්යය. මේකට පිකප් කොයිල් කියලා කියනවා ට්‍රිගර් කොයිල් කියලා කියනවා. මේ තියෙන ඉග්නිෂන් කොයිල් එක. ඉග්නිෂන් කොයිල් එක කියලා හඳුන්වන්නේ සිංහලෙන් කියන්නේ ජොලන දඟරේ කියන එකට. එතකොට මේ ජොලන දඟරේ නැත්තම් ඉග්නිෂන් කොයිල් එකෙන් වෙන්නේ
CD unit එකෙන් අර උදාහරණ විදුලිය මේකට ගමන් කිරීමක් සිද්ධ වෙනවා. මේකේ තියෙනවා මේක ඇතුලේ තියෙනවා දඟර දෙකක්. ප්‍රාථමික දඟරය ද්විතීක දඟරය කියලා. ඒ කියන්නේ ප්‍රයිමරි කොයිල් එක සෙකන්ඩරි කොයිල් එක කියලා මේකේ කොයිල් දෙකක් තියෙනවා. CD unit එකේ උදාහරණ විදුලිය ප්‍රාථමික දඟරයට තමයි ගමන් කරන්නේ. ප්‍රාථමික දඟරයට ලැබෙන විදුලිය වෝල්ට් 30000ක් දක්වා වැඩි කරලා ද්විතීක දඟරය මගින් වැඩි කරලා මුදා හැරීමක් සිද්ධ වෙනවා මේ හයිටේෂන් වයර් එක මගින්. එතකොට CD unit එකෙන් ලබා දෙන විදුලිය මෙන්න මේ ක්ලිප් එක මගින් තමයි ඇතුළට ගන්නෙ. මුදා හැරීම සිද්ධ වෙන්නේ මේ වයර් එකෙන්. එතකොට මේ වයර් එක සම්බන්ධ වෙලා තියෙනවා මේ ඉග්නීසියන් කොයිල් එකේ ප්‍රාථමික දඟරයට. මේ වයර් එක සම්බන්ධ වෙලා තියෙනවා ඉග්නීසියන් කොයිල් එක ඇතුලේ තියෙන ද්විතීක දඟරයට. එතකොට මේ ඉග්නීසියන් කොයිල් එකෙන් සිද්ධ වෙන්නේ වෝල්ටීයතාවය වැඩි කිරීමක්. ඒ කියන්නේ වෝල්ටීයතාවය මේ වයර් එකෙන් ලබා දෙන වෝල්ටීයතාවය වෝල්ට් 30000ක් දක්වා වැඩි කරලා මේ වයර් එක මගින් ප්ලග් එකට ලබා දීම තමයි සිද්ධ වෙන්නේ මේ ඉග්නීසියන් කොයිල් එක මගින්. එතකොට මේ ඉග්නීසියන් කොයිල් එක පිච්චුනහමත් යතුරු පැදිය පණ ගැනීම නවතිනවා. එතකොට කරන්ට් එක මේ ප්ලග් එකට ලබා දෙන විදුලිය නැතුව යාමක් සිද්ධ වෙනවා මේ ඉග්නීසියන් කොයිල් එකක් පිච්චුනහම. අවසාන වශයෙන් බලමු අපි මේ ස්පාර්ක් ප්ලග් එක පිළිබඳ. මේ තියෙන්නේ යතුරු පැදිය වල භාවිත වන්නේ ස්පාර්ක් ප්ලග් කිහිපයක්. මේ ස්පාර්ක් ප්ලග් එකට සිංහලෙන් කියනවා පුලිඟු පේනු කියලා. එතකොට මේ පුලිඟු පේනු කිහිපයක් තමයි මේ තියෙන්නේ. ඉග්නීසියන් කොයිල් එකෙන් උදාහරණ විදුලිය අවසාන වශයෙන් ගමන් කරන්නේ මේ ස්පාර්ක් ප්ලග් එකට. මේ ස්පාර්ක් ප්ලග් එකේ මෙන්න මේ අග්‍රයට සම්බන්ධ වෙලා තියෙනවා ප්ලග් টොප් එක කියලා කොටසක්. ඒ ප්ලග් টොප් එකෙන් තමයි මේකට විදුලිය ගමන් කරලා මෙන්න මේ අග්‍රයෙන් ගමන් කරලා මේකේ ඇතුලේ තියෙනවා ඉලෙක්ට්‍රෝඩයක්. මේ ඇතුලෙන් සම්බන්ධ වෙලා තියෙන්නේ. මේ යටම තියෙන්නේ පොඩි කොටසක් තුඩ වාගේ. එන්න ඒ කොටසින් තමයි ඉග්නීසියන් එක ඇවිල්ලා මුදා හැරීම සිද්ධ වෙන්නේ. එතකොට මෙන්න මේ පොටක් තියෙන්නේ. මේ පොට එන්ජින් එකට සම්බන්ධ වෙලා තියෙනවා හෙඩ් එකට පොට මගින්. එතකොට මේ පොට සම්බන්ධ වෙලා තියෙන මෙන්න මෙතන තියෙන ඉලෙක්ට්‍රෝඩයක්. මේ එල් අකුර වාගේ හැඩයට තියෙන ඉලෙක්ට්‍රෝඩය තමයි මෙන්න මෙතනින් එන විදුලිය වෝල්ට් 30000ක විදුලිය ගමන් කරලා මේක මෙන්න මේ තුඩ වාගේ තියෙන ඉලෙක්ට්‍රෝඩය මගින් මෙන්න මේ භූගත ඉලෙක්ට්‍රෝඩයට පැනීමක් සිද්ධ වෙනවා පුලිඟුවක් වශයෙන්. එන්න ඒකට තමයි එන්ජින් එකේ තියෙන පෙට්‍රල් මිශ්‍ර වාතයේ ගිනි ගැනීමක් සිද්ධ වෙලා පණ ගැනීම සිද්ධ වෙන්නේ යතුරු පැදියක්. ස්පාර්ක් ප්ලග් එකෙන් සිද්ධ වෙන්නේ ඔය කාර්යය තමයි. මේ ස්පාර්ක් ප්ලග් කිහිපයක් තමයි තියෙන්නේ. මේ තියෙන්නේ 2 ස්ටොක් යතුරු පැදි වලට භාවිතා වන ස්පාර්ක් ප්ලග් එකක්. මේ ස්පාර්ක් ප්ලග් එක ටිකක් ලොකුයි. ඒ කියන්නේ ඒ 2 ස්ටොක් යතුරු පැදි වල 2T භාවිතා වෙනවා. ඒ හින්දා 2T පෙට්‍රල් එක සම්බන්ධ වෙච්චාම ටිකක් දහනය ප්‍රමාද වෙනවා. ඒ හින්දා තමයි ප්‍රමාද වෙලා සමහරලාට එකෙන් කාබන් එකක් නිෂ්පාදනය වෙලා මේ ඉලෙක්ට්‍රෝඩ වල තැම්පත් වෙනවා. ඒ හින්දා තමයි ටිකක් ලොකුවට මේ ඉලෙක්ට්‍රෝඩ දෙක මේ ස්පාර්ක් ප්ලග් වල තියෙන්නේ. ඒ හින්දා තමයි මේ ස්පාර්ක් ප්ලග් එක ටිකක් ලොකුවට නිෂ්පාදනය කරලා තියෙන්නේ 2 ස්ටොක් යතුරු පැදි වල භාවිතා වන හින්දා. ওই විදිහට තමයි ස්පාර්ක් ප්ලග් වල කාර්ය සිද්ධ වෙන්නේ. ඉතින් අද දවසේ ඔයාලට මම කියලා දුන්නේ මැග්නිටෝ CDI ඉග්නීසියන් ක්‍රමයේදී භාවිතා වන උපාංග සියල්ල පිළිබඳ කියලා දුන්නා. ඉදිරියේදී මේ වාගේ වීඩියෝ වලට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ වීඩියෝ එක වැදගත් වෙයි කියලා හිතන අයට ෂෙයා කරන්න කියලා ආරාධනා කරමින් ගිහින් එන්නම් ඉදිරියේදී මේ වාගේ වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාලට ජය වේවා.